හෙලෝ කොහොමද ඉතින් ඔයාලට පිළිගන්නවා මගේ channel එකට ඉතාමත් ආදරෙන් ඒ වගේම ප්‍රාර්ථනා කරන ඔයාලට සුබ දවසක් කියලා ඔයාලා ඉතින් මාත් එක්ක රැඳී ඉන්න කැමති නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා අද ඉතින් මට තියෙන්නේ ගේ පිරිසිදු කරගන්න ඉතින් පොඩ්ඩෝ ඉන්න අම්මලාත් ඉන්නවා නම් එන්නකෝ මාත් එක්ක ගේ පිරිසිදු කරගන්න යන්න පොඩ්ඩෝ ඉන්නවා කියලා බෑනේ අපි ඉතින් අපේ වැඩේ කරගන්නම ඕනේ. එන්නකො ඉතින් යන්න අපි පිරිසිදු කරගන්න කොහොමද මගේ බබාලත් එක්ක මම මේ වැඩේ කරන්නේ කියලා අපි බලමු නේද. ඉතින් මං මුලින්ම ඔය මගේ වරන්ඩා එකේ තිබුණු ලී පුටු ටික සුද්ධ කරගත්තා බ්‍රෂ් එකක ආධාරයෙන් මේ බ්‍රෂ් එකෙන් පිරිසිදු කරනකොට ওই දාරවල තියෙන කුණු දූවිලි හොඳට සුද්ධ වෙනවා. දාරවල තියෙන දූවිලි හොඳට එනවා පිහිදැමිලා ඊට පස්සේ එහෙම පිහිදාලා ඉතින් කුෂන් ටිකත් ගසලා මම ඉතින් ඔහොම දාලා ඒ වැඩේ ඉවරයක් කරගත්තා. එතකොට එතන එක නිදහසින්දා. ඉතින් අපේ පොඩිත් ඔහොම පැත්තකින් ඉඳගෙන මට සපෝට් එකක් දෙනවා. ඉතින් සපෝට් එකට වැඩේ ඉතින් වැඩේ නම් වැඩි කරනවා. ඉතින් මොනව කරන්නද? එයාත් ලං කරගෙන ඉබේ මම මේ වැඩේ කරන්න. එයා තරහ කරගෙන බැහැනේ. මම ඉතින් මේ සාලිට ඇවිල්ලා සාලි තිබුණු බඩු මූට්ටුත් ওই විදියට පිරිසිදු කරගත්තා. ඉස්සෙල්ලා වියලි රෙදි කෑල්ලකින් පිහදාලා පස්සේ තෙතරිදිය කෑල්ලකිනුත් පිහදාගත්තා. ග්ලාස් ක්ලීනර් දාන්න ඕනේ. ඒවට ග්ලාස් ක්ලීනර් එක කියලා පිහදාගත්තා. ඊට පස්සේ මේ කණු ටික සුද්ධ කරගන්න තමයි යන්නේ. මේ මං කණු සුද්ධ කරගන්නෙත් ඔන්න ඔය ග්ලාස් ක්ලීනර් එකෙන් මගේ කණු තීන්ත එකක් ආලියප්ප කරලා තියෙන ඉඳ ග්ලාස් ක්ලීනර් වලින් ක්ලීන් කරාම තියෙන කුණු ගිහිල්ලා දැන් බ්ලෙන්ඩ් කරා වගේ හරිම ලස්සනක් දීප්තියක් පේනවා. ඉතින් මං ඕක කරන අතරේ ඔන්න ඔතෙන්ට ඉතින් අපේ පොඩ්ඩෝ දෙන්නත් ආවා. ඉතින් එයාලා සහභාගී කරගෙන තමයි මම මේ වැඩේ දැන් මෙතන කරන්නේ. තරහ කරගත්තොත් වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. මේක නවත්තන්න වෙනවා. ඒක හින්දා ඉතින් එයාලටත් ඇති වෙනකන් ඔහොම ඉන්න දීලා ඒක කරන්න එයාලට පුළුවන් මට්ටමින් කරන්න දීලා මම මගේ වැඩේ හැමින් කරගෙන ගියා. ඒ අතරේ මම එයාලට ගහගෙනත් හිටියේ. නැත්තම් බෑනේ. ඔහොම ඉතින් මං කණු ටික හොඳට සුද්ධ කරගත්තා. ඒ සුද්ධ කරගෙන මට දැන් තියෙන්නේ ගේ ඇතුළ පිහිදා ගන්න වරන්ඩා එකත් එක්කම මම මුලින්ම වරන්ඩාව පිහිදා ගත්තා. වරන්ඩා ඔහොම පිහිදානකොට ඔය වගේ ගේ ඇතුළ වුණත් ඔහොම යටවල් මේස යට ඇඳන් යට පුටු යට හොඳට අතු ගන්න ඕනේ. ඒ වගේ අස්සේ කුණු රැඳුනොත් එහෙම චූටි සත්තු හැදෙන්න බලනවා. ඉතින් කූඹි වුණත් හැදෙන්න බලනවා. ඒක හින්දා හොඳින් දූවිලි පිරිසිදු කරගන්න ඕනේ. නැත්තම් ඉතින් බෑනේ. අපේ හිත දන්න ඕනේ අපි මේක හරියට මේ වැඩේ කරලා නැහැ කියලා. මම ඔය ඔතන මගේ වරන්ඩාවේ තියෙන මල් පෝච්චි උනත් ඉතින් අස් කරලා තමයි පිහිදාන්නේ. ඒ වගේ යටත් තියෙන දූවිල්ල එහෙම යන්න ඕනනේ. ඒක හින්දා ඒවත් හොඳට සුද්ධ කරගන්නවා ওই විදියට. මම දැන් වරන්ඩා එක සුද්ධ කරගෙන ඊළඟට යන්නේ සාලේ අතු ගා ගන්න. සාලෙට යනකොට ඉතින් සාලේ චූටි බබා සෙල්ලම් කරනවා. ඉතින් මම එයා එතනින් ඉවත් කරන්න හැදුවේ නැහැ. යාට ඒ වැඩේ එහෙම කරගන්න කියලා කාමර ටිකත් අතු ගාලා සාලේ මේ පැත්ත සයිඩ් එක මං අතු ගා ගත්තා. එයාට අරම ඉන්න ඇරලා ඊළඟට ওই ටික අතු ගාලා ඉවර වෙලා තමයි මං එයාව එතනින් අතු ගාපු පැත්තට යන්න කියලා එයා හිටපු ඒරියා එක අතු ගා ගන්න ගත්තේ. මොකද එයාලා තරහ කරගෙන මේ වැඩේ කරන්න ටිකක් අමාරුයි. එයාලව ෂේප් එකේ තියාගෙන තමයි වැඩේට බහින්න ඕනේ. ඔය වගේ ඊට පස්සේ මං කොසු දෙකත් හොඳට හොද ගන්නවා. එළිය අතු ගන්න කොස්සයි ගේ අතු ගන්න කොස්සයි දෙකම හොඳට රින්සු දාලා හොදලා ගසලා වේලෙන්න තියන්න ඕනේ. නැත්තම් අපි ආයෙ අතු ගානේ කුණු දූවිලි පිටින් උනාම ආපහු අපේ ගේ තිබුණා වගේ කිලුටු වෙනවනේ. මං ඔන්න ඔය වර්ග දෙකෙන් එකක් තමයි දැන් පාවිච්චි කරන්න ගන්නේ රෝස පාට එක. දැන් වර්ග දෙකෙන් එකයි ගන්න එකවරකට. මේ රෝස පාට එක ගොඩක් හොඳයි. ඒකෙන් හොඳට කුණු පැල්ලම් ඉවත් වෙනවා. ඒ වගේම හරිම සුවඳක් පැතිරෙනවා.
ඔය වගේ පියන් මම ඔකට දෙකක් දාගත්තා. මේ ඉස්සෙල්ලා මම කරගත්තේ ෆෑන් එක දාගත්ත එක. මොකද එතකොට මම මොප් කරන් එන පැත්ත ඉක්මනින්ම වේලෙනවා. පොඩ්ඩොත් එක්ක ඉන්න හින්දා මේ වැඩේ බොහොම කල්පනාවෙන් තමයි කරන්න ඕනේ. ඒක නිසා මම ෆෑන් එක දාගත්තේ. මගේ ওই බකට් එක කැඩිලා මේ මොප් කරන්න ගන්න බකට් එක කැඩිලා මං ඉතින් මේ දවස් ටිකේ ඕක තමයි පාවිච්චි කරන්නේ ওই සුදු පාට බකට් එක. ඊට පස්සේ මං සාලේ කාමර මොප් කරලා කුස්සි මොප් කරලා මං ආවේ එළියට. එළිය වරණ්ඩාවත් ওই වගේ හොඳට මොප් කරගත්තා. නැත්තම් අපි සාලේ මොප් කරාට ගේ ඇතුළ මොප් කරාට වැඩක් වෙන්නේ නැහැ. අපි මේ කුණු දූවිලි ආයි පාගන් කියලා ගේ ඇතුලේ ගාන හින්දා අනිවාර්යෙන්ම එළියේ තියෙන වරණ්ඩා පේමන්ට් සුද්ධ කරගන්න ඕනේ එදාට මේ විදියටම. නැත්තම් මේ කරන වැඩේ තේරුමක් නැතුව යන නිසා. ඊට පස්සේ මම වරණ්ඩාවත් හොදන්න තමයි බැලුවේත් හොදන්න බෑ වැසි කාල ගුණයක් තියෙන්නේ. මෙතෙන්ට වතුර දාගත්තොත් ඉතින් කරදරයි මේ වෙලාවේ. මොකද පොඩි දෙන්නත් එළියේනේ. ඉතින් මං ඒ වැඩේ ඒ වෙලාවට සුදුසු විදියට කරන්න ගත්තා. හැබැයි ඔහොම කරන අතරේ මගේ ඔළුවට ආවේ මට තව මොබ් එකක් ගන්න ඕන කියන එක. මොකද ගේ අතු ගාන ගේ මොප් කරන එකෙන්ම එළිය මොප් කරාම ඒක හරි නැහැ වගේ. ඉතින් මම දැන් අලුතෙන් එකක් ගත්තා මේක ගේ ඇතුළට දාලා මේක කොහොම මම වමනා වුණාම පේමන්ට් මොප් කරන්න ගන්න තියාගන්න තමයි හිතුවේ. පේමන්ට් මොප් කලින්කොට මොබ් එක සෑහෙන කිලුට පාටට ඇවිල්ලා තිබුණා. ඉතින් ඒක හොඳට සබන් දාලා රින්සු දාලා හොදන්න ඕනේ කොහොමත් වරණ්ඩා පේමන්ට් ඕකෙන් මොප් නොකරත් ගේ ඇතුළ විතරක් මොප් කරත් අනිවාර්යෙන්ම ওই විදියට මම රින්සු දාලා හොඳට අතුල්ලලා හොදලා කුණු යවනවා. නැත්තම් ආයි ඒ පිටින්ම ඒක වේලලා ඊට පස්සේ දවසක ආයි ගේ මොප් කරවතින් ගේ ඇතුළ එන අමුතුම ගඳක් තියෙනවා. හරිම ගඳක් එනවා. ඉතින් ඒක වළක්ව ගන්න අපි මේ විදියට හොඳට හොදලා තෙත මිරිකලා වේලෙන්න දාන්න ඕනේ. මේ වෙලාවේ නම් ඉතින් මට අවුවක් නැහැ. හවස් කාලේනේ වැසි ලකුණකුත් එක්ක තියෙන හින්දා මම ඔහොම තිව්වා. හෙට තමයි වේල ගන්න වෙන්නේ. දැන් ඉතින් හිතට හරි නිදහස්. ඔහොම මම පාපිසි ටිකක් දාගත්ත ගේ ඇතුළට. දැන් මේ වෙලාවේ අපේ හස්බන්ඩ්ුත් ආවා වැඩ ඔෆ් වෙලා. ඉතින් එයාටත් තේ හදලා ඔය ඉතින් මගේත් ඒක හරි මහන්සි මේ වෙලාවේ ආප්පගෙන නැත්නම් ඉතින් ආප්පත් කාලා මම හොඳ තේ එකක් බිව්වා. බීලා ඉතින් වොෂ් එකක් දාගෙන අද ඉතින් රැට යන්න ඕනෙත් නෑ සුළුවට දෙයක් ගන්න තමයි හිතුවේ. ඊට පස්සේ ඉතින් නිදහසේ ඉන්න තමයි හිතුවේ. ඉතින් ඔයාලට සුබ දවසක්.